ආයිබෝවන් ළමයි. අද අපි කතා කරන්න යන්නේ ස්පොට් ටෙස්ට් නම්බර් 2 පේපර් එක. ඉතින් මේ අපි වැඩි කතා නැතුව ඉක්මනට ප්‍රශ්න ටික බලාගෙන යන්. මේ වෙනකොට ඕගොල්ලෝ මේවට උත්තර ලියලා ඇති. උත්තර ලියපුවා හරිනම් හරි දාගන්න, වැරදි නම් මං කියලා දෙන හරි උත්තරේ ලියා ගන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ අංක 1 තියෙනවා අංශක 135 රේඩියන මගින් දක්වන්න කියලා. අංශක 135 අංශක 135 අංශක රේඩියන් කරන්නේ කොහොමද? අංශක රේඩියන් කරන්නේ මං කිව්වා 5 බෙදීම 180 න් ගුණ කරන්න කියලා. එතකොට අපිට මේක ගුණ කරද්දී උඩයට කපා ගන්න පුළුවන්. 135 කියන්නේ 40 එව්ව 3 45 එව්ව 3යි 180 කියන්නේ 45 එව්ව 4ක් තියෙනවා. එතකොට අපිට මෙයාව 3යි 5 බෙදීම 4 කියලා දාගන්න පුළුවන්. මේක දශම කරන්න ඕනේ මේ විදිහට උත්තරේ තියන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා 5යි 5 බෙදීම 6 රේඩියන් අංශක වලට හරවන්න කියලා. හරි. 5යි 5 බෙදීම 6 අංශක වලට හරවන්න කියලා. අංශක වලට හරවන්න නම් මොකද කරන්න ඕනේ ළමයි? මෙයාව ගුණ කරන්න ඕනේ 180ට 5 වලින්. එතකොට 5ට 5 කැපෙනවා. අපිට කියන්න පුළුවන් 6 වරක් තියෙනවා 180ට 30ක්. 30 5න් වැඩි කරාට පස්සේ අංශක 150යි. හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තර ලිව්වා. හරි. ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. හරි. මම ඔයාලට මේ උත්තර ටික ලියා ගන්න වෙලාව දෙන්නම් අන්තිමට. දැන් බලාගෙන යන්න අන්තිමට මම බෝඩ් එකේ ඔක්කොම ලිව්වට පස්සේ ඔයාලට ලියා ගන්න අවස්ථාව දෙන්නම්. හරි. තුන්වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා අරය r හා 2r වන වෘත්ත දෙකක වර්ගඵලයන් අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න කියලා. හරි. අපි වෘත්ත දෙක ඇඳගමු. පළවෙනි එක මෙයාගේ අරය r ලු අනිත් එක්කෙනාගේ අරය 2r ලු. අරය r හා 2r වන වෘත්ත දෙකක වර්ගඵලයන් අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. හරි. අපි බලමු මේ දෙන්නගේ වර්ගඵලයන්. මෙයාගේ වර්ගඵලය එනවා 5r වර්ගය කියලා. මෙයාගේ එනවා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ 5r වර්ගය. ඉතින් මෙයාගේ අරයත් r ඒකින්ද ගැටලුවක් නැහැ. අපි මෙයාට දාලා බලමු සූත්‍රය 5r වර්ගය. මෙයාගේ r කියන්නේ අරය කියන්නේ 2r පුතේ. එතකොට r වෙනුවට වැටෙන්නේ කවුද? අරය වෙනුවට 2r වැටෙන්නේ. එතකොට 2r ගේ වර්ගය. එතකොට මෙතන 5 2r ගේ වර්ගය කියන්නේ 2 වර්ගය 4යි r වල වර්ගය r වර්ගය. එතකොට 4යි r වර්ගය කියලා එනවා. මේක අපිට ගුණ කරාට පස්සේ එනවා පුතේ 4ක් 5r වර්ගය කියලා. එතකොට අපෙන් අහන්නේ මේ දෙක අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න කියලා. r හා 2r වන වෘත්ත දෙකක් අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න කියලා. අපි පොඩි කාලේ O level කාලේ සාමාන්‍යයෙන් අනුපාතයක් කියලා ලිව්වාම අර අණු කියලා දාලා ලිව්වට A level වලදී සාමාන්‍යයෙන් අනුපාතයක් කියලා හඳුන්වන්නේ බෙදීමක්. ඉතින් අපි අරය r වෙච්ච කෙනාගේ වර්ගඵලය අරය 2r වෙච්ච කෙනාගෙන් බෙදමු. 5r වර්ගය පළවෙනි අරය r වෙච්ච කෙනාගේ එයා බෙදනවා 4ක් 5r වර්ගය කියන්නේ අරය 2r වෙච්ච කෙනාගේ වර්ගඵලය. 5ට 5 කැපෙනවා r වර්ගයට r වර්ගෙම කැපිලා යනවා. එතකොට එනවා 1ට 4යි කියලා. උත්තරේ 4න් 1යි 4න් 1යි උත්තරේ 4න් 1 වෙනුවට ඕනනම් ඔයාලට දාන්න පුළුවන් 1 අනුපාත 4යි කියලා. හරි. එතකොට ප්‍රශ්න අංක 1 උත්තරේ තියෙනවා 2 උත්තරේ තියෙනවා 3 උත්තරේ තියෙනවා. උත්තර ලියා ගන්න ඕන කට්ටිය ඉන්නවා නම් මෙතනින් වීඩියෝ එක පෝස්ට් කරලා ඉවර වෙලා ඔයාලා ලියා ගන්න පළවෙනි ප්‍රශ්න තුනට උත්තර ටික. හරි. අපි කතා කරමු හතරවෙනි ප්‍රශ්නේ. පහත රූපයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය ගණනය කරන්න කියලා තියෙනවා. විශාල වෘත්තයේ ඒ කියන්නේ මේ රවුමේ අරය 10.5 cm වන අතර අරය 10.5 cm වන අතර කුඩා අර්ධ වෘත්තයක විස්කම්භය 3.5 ලෙස ගන්න කියලා තියෙනවා. හරි. මෙයාගේ අහලා තියෙන්නේ අඳුරු කළ ඇති කොටසේ වර්ගඵලය ගණනය කරන්න කියලා. ඉතින් අපි පළවෙනිම විශාල වෘත්තය හොයලා ඔය පොඩි කැලි ටික එකෙන් අඩු කරා නම් හරි. විශාල වෘත්තයේ වර්ගඵලය හොයනවා අපි පළවෙනියට විශාල වෘත්තයේ වර්ගඵලය. විශාල වෘත්තයේ වර්ගඵලය ලැබෙනවා 5r වර්ගයෙන් 5r වර්ගය කියන්නේ 22ට 7
වැඩි කිරීම r වර්ගය කියන්නේ 10.5 වර්ගය. පුතේ මං කිව්වා 10.5 කියලා දාගන්නවට වඩා ඔයාලට ලේසි 21 බෙදීම 2යි කියලා දාගන්න එක. 21 බෙදීම 2 වැඩි කිරීම 21 බෙදීම 2. එතකොට හතරක් තියෙනවා 21ට 3ක්. ඊළඟට දෙවරක් මෙතෙන්ට 11යි. එනවා උත්තරේ 11 අරක් 3 33යි. 33 21ෙන් වැඩි කරලා දෙකෙන් බෙදුවා නම් හරි. බලන්න කැල් එකේ ගහලා මොකක්ද එන උත්තරේ කියලා. හරි පුතේ කැල් එකේ ගැහුවට පස්සේ උත්තරේ එනවා 346.5යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. එතකොට ඔන්න විශාල වෘත්තයේ වර්ගඵලය හරි. ඊට පස්සේ අපි හොයනවා කුඩා අර්ධ වෘත්ත දෙක. කුඩා අර්ධ වෘත්ත දෙක. හරි අපි දෙන්නගේ මෙව්ව එකපාර හොයන්න යන්නේ. හරි අපිට දීලා තියෙන්නේ මෙයාගේ විස්කම්භය දීලා තියෙන්නේ. එතකොට අපිට මෙයාගේ වර්ගඵලය හොයන්න ගත්තාම අපිට මෙයාගේ අරය පාවිච්චි කරන්න වෙන්නේ 3.5 බෙදීම 2යි කියලා. 3.5 බෙදීම 2යි කියලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි 3.5 බෙදීම 2යි කියන එක පාවිච්චි කරනවට වඩා අපි කිව්වා 3.5 වෙනුවට ගන්න කියලා 7 බෙදීම 2 කියලා. 7 බෙදීම 2 දෙකෙන් බෙදුවාම 7 බෙදීම 4යි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට ඒ කියන්නේ මෙයාව දෙකෙන් බෙදනවා කියන්නේ භාගයෙන් ගුණ වෙනවා. එතකොට යට හරය 4ක් වෙනවා. එතකොට 7 බෙදීම 4යි කියලා ගන්න පුළුවන් අපිට මෙයාගේ අරය 3.5 කියන විස්කම්භය 7 බෙදීම 2යි. එතකොට අරය ගත්තොත් එහෙනම් 7 බෙදීම 4යි. හරි. අපි දාමු සූත්‍රයේ 5r වර්ගය වැඩි කරනවා දෙකෙන් එකෙන් ඇයි දෙකෙන් එකෙන් වැඩි කරන්නේ මෙව අර්ධ වෘත්ත. හැබැයි ඔයාලට මෙහෙම හිතන්නත් පුළුවන් මේ වගේ වෘත්ත දෙකක් තියෙන හින්දා මේ අර්ධ වෘත්ත දෙකක් තියෙන හින්දා මේ දෙකම තනි වෘත්තයක් කියලා ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් අපි සරලව සූත්‍රය දාලා පාවිච්චි කරලා බලමු. එතකොට 5r වර්ගය වැඩි කිරීම දෙකෙන් එකයි ඒ වගේ එව්වා දෙකයි. මේ දෙකට මේ දෙක කැපෙනවා. 5 කියන්නේ 22ට 7යි වැඩි කිරීම r කියන්නේ 7 බෙදීම 4යි 7 බෙදීම 4 වර්ගය 7 බෙදීම 4 වැඩි කිරීම 7 බෙදීම 4. පුතේ 4 කපන්න පුළුවන්. එතකොට මෙතන දෙවරක් 2යි දෙවරක් 11යි. එතකොට මෙතන එනවා 11 අරක් උඩ 11 අරක් 77යි යටට එනවා 8යි කියලා. 9.6යි 2යි 5යි කියලා. 9.6යි 2යි 5යි වර්ග සෙන්ටිමීටර. 5r වර්ගය භාගයෙන් වැඩි කරනවා අර්ධ වෘත්ත හින්දා ඒ වගේ ඒවා දෙකක් තියෙන හින්දා දෙකෙන් වැඩි කරනවා දෙකට දෙක කැපෙනවා 5 කියන්නේ 22ට 7යි වැඩි කිරීම r අපි ගන්නවා 7 බෙදීම 4යි කියලා මෙයාගේ විස්කම්භය 7 බෙදීම 2යි අරය කියන්නේ ඒකෙනුත් භාගයයි එහෙනම් 7 බෙදීම 2කින් භාගය කියන්නේ 7 බෙදීම 4යි එතකොට r වර්ගය කියන්නේ 7 බෙදීම 4 වැඩි කිරීම 7 බෙදීම 4යි එතකොට දෙකට 4 4ට දෙවරක් 2යි 22ට දෙවරක් 11යි එහෙම කැපුවා 7ට 7 කැපෙනවා 11 අරක් 77යි දෙවරක් 4 8යි කියලා යට දෙනවා. එතකොට මේක සුළු කරාට පස්සේ එනවා 9.6යි 2යි 5යි කියලා. එතකොට අපිට මේ ලොකු කෙනාගේ වර්ගඵලය ඇවිල්ලා තියෙනවා 346.5යි කියලා. ඔය 346.5න් මේ 9.6යි 2යි 5 අඩු කරා නම් අඳුරු කළ කොටසේ වර්ගඵලය එනවා. හරි. අඳුරු කළ කොටස සමාන වෙනවා 346.5 අඩු කිරීම 9.6යි 2යි 5. හරි. කැල් එකේ ගහලා බලන්න 346.5 අඩු කිරීම 9.6යි 2යි 5 9.6යි 2යි 5 හරි උත්තරේ එනවා 336.8යි 7යි 5යි කියලා 336.8යි 7යි 5යි කියලා එනවා 346.5න් අඩු කරන්න තියෙන්නේ 9.6යි 2යි 5ක් උත්තරේ එනවා 336.8යි 7යි 5යි वर्ग सेंटीमीटर කියලා. හරි. එතකොට අංක 4 ප්‍රශ්න අංක 4 උත්තරේ මේ විදිහට ගන්න පුළුවන්. හරි. ප්‍රශ්න අංක 4 අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න වීඩියෝ එක නවත්තලා අපි ඊළඟට ප්‍රශ්න අංක 5ට යමු. හරි පුතේ. බලන්න පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා යන්ත්‍රයක් තුල භාවිත කරන පෙරණයක වර්ග සෙන්ටිමීටර් එකක වර්ගඵලයක් තුල මේකේ ඝන සෙන්ටිමීටර් කියලා වැරදිලා වැටලා තියෙන්නේ. वर्ग सेंटीमीटर එකක වර්ගඵලයක් තුල සිදුරු 3ක් තියෙනවලු वर्ग सेंटीमीटर එකක සිදුරු 3ක් තියෙනවලු පෙරණය සාදා ඇති තහඩුව දිග හරින ලද විට එය අරය 28යි cm ඌද කේන්ද්‍ර කෝණය 5යි 5 බෙදීම 4 ඌද කේන්ද්‍රික ඛණ්ඩයක් ලැබේ අදාළ පෙරණියේ ඇති සිදුරු ගණන ගණනය කරන්න කියලා කියනවා හරි අපි සරලව මේක ඇඳගම්මු එතකොට මේකේ පළවෙනිම කතාව තමයි කියන්නේ වර්ග සෙන්ටිමීටරයක් තුල තියෙනවලු සිදුරු 3ක්
සිදුරු 3ක්. එතකොට මෙතන 5යි 5 බෙදීම 4යි කියලා කියනවා. පුතේ 5යි 5 බෙදීම 4යි කියන එක අපි අංශක කරගත්තොත් අපිට ලේසි. 5යි 5 බෙදීම 4යි. මේක ගැටලුවක් නෑ, අපිට රේඩියන් තියදී හදන්නත් පුළුවන්. හැබැයි අංශක කරගන්න එක අපිට නිකන් ඇඟට ගුණයි වගේ. 5යි 5 බෙදීම 4 අපිට පුළුවන් 180 බෙදීම 5 වලින් ගුණ කරලා ඉවර වෙලා මේක අංශක කරගන්න. 5ට 5 කැපෙනවා 4ට 4ට 4 1යි 180 4න් බෙදුවට පස්සේ 180ට 4 ඒවා තියෙනවා 45ක්. 45 ඒවා 4ක් තියෙනවා 180ට. ඒක 45 5න් වැඩි කරාට පස්සේ 5 4ක් 5 25න් 5 දානවා. ඉතුරු දෙක 5 4ක් 4 20යි 2යි 22යි 225යි. අංශක 225ක් කොනේ තියෙනවා කියලා කියන්නේ. අංශක 225ක් කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කෝණයක් තියෙන්නේ මෙතන. හරි. එතකොට මේ වගේ හැඩයක් තියෙන පෙරණියක් තමයි ලැබෙන්නේ අපිට. එතකොට මෙයාගේ කෝණය මෙතන අංශක 225යි. ඊළඟට මෙයාගේ අරය සෙන්ටිමීටර් 28යි කියලා දෙනවා. 28යි සෙන්ටිමීටර් අරය. හරි. මේ වගේ ඕගොල්ලෝ දල සටහනක් යන කරන මේ වගේ ගානක් ආවට පස්සේ ඒක තමයි ලේසිම විදිය. නැත්තම් ගාන වරදින්න තියෙන සම්භාවිතය වැඩි. හරි. එතකොට මෙයාගේ අපි වර්ගඵලය හොයන්න ඕනේ. කොහොමද වර්ගඵලය හොයන්නේ? pi r වර්ගය වැඩි කිරීම 360න් θ කියලා අපි දා ගන්නවා. pi කියන්නේ 22ට 7යි. r කියන්නේ 28යි සෙන්ටිමීටර් වැඩි කිරීම 28 වැඩි කිරීම θ කියන්නේ පුතේ 225යි බෙදීම 360යි. හරි. අපි කපන්න පුළුවන් විදිහට ගමු 7ක් 1යි 7ක් 4යි. අපි දන්නවා 225 කියන්නේ 45න් බෙදෙන ගානන්නේ 45 එව්ව පුතේ පහක් තියෙනවා. 360ට 45 එව්ව තියෙනවා 180ට 4යි නම් 360ට 8ක් තියෙනවා 45 එව්ව. 360ට 90 එව්ව 4යි. එහෙනම් 45 එව්ව 8ක් තියෙනවා. අපිට තව කපන්න පුළුවන් 4 වරක් 1යි 4 වරක් 2යි කියලා. දෙවරක් 1යි දෙවරක් 11යි. හරි කවු විදිය ටිකක් අපැහැදිලි වගේ නම් ආයෙ තුට්ටක් ආපස්සට දාලා බලා ගන්න. එතකොට 7 කපනවා 28ත් එක්කලා 7ක් 1යි 7ක් 4යි කියලා. ඊට පස්සේ අපි 360යි 225යි කපනවා 225ට 45 ව 5යි 360ට 45 ව 8යි කියලා. ඊට පස්සේ මේ 4ට 4 වරක් 1යි 8ට 4 වරක් 2යි කියලා කපනවා. ඒ දෙක කපනවා 2ට දෙවරක් 1යි 22ට දෙවරක් 11යි කියලා. එතකොට අපිට මේකේ උඩ එනවා මම මේ පැත්තට ගන්නම් මෙතනින් පල්ලෙහාට. මේකේ උඩ එනවා 11 වැඩි කිරීම 28 වැඩි කිරීම 5යි කියලා. යටට එනවා යටට මොනවත් නැහැ නේ, යටට බෙදෙන්න කොටස් නැහැ, ඔක්කොම යට ටික කපලා ඉවරයි. එතකොට 11 වැඩි කිරීම 28 වැඩි කිරීම 5යි උත්තරේ එන්නේ. කැල් එකේ ගහලා බලන්න 11 වැඩි කිරීම 28 වැඩි කිරීම 5යි. උත්තරේ එනවා 1540යි කියලා. 1540යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. 1540යි කියලා ආවට පස්සේ මේකේ අහන්නේ අපෙන් අහන්නේ සිදුරු ගණන, පෙරණේ ඇති සිදුරු ගණන. එතකොට වර්ග සෙන්ටිමීටර එකක සිදුරු 3යි. එහෙනම් 1540 වැඩි කරනවා එකකට සිදුරු 3 ගන්න. 1540 3ෙන් වැඩි කරපුවා 3 වරක් 0.0යි. 3 වරක් 4 12න් 2 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 5 15යි 1යි 16න් 6 දානවා ඉතුරු එකක්. 3 වරක් 1 3යි 1යි 4යි. 4620ක් තියෙනවා සිදුරු. හරි. එතකොට හරි. ගාන අඩුපාඩුවක් තියෙනවා නම් නවත්තලා හදාගන්න. හරි. අපි එතකොට ස්පොට් ටෙස්ට් පේපර් එක දෙවනි පේපර් එක හදලා ඉවරයි මේ වෙනකොට. එතකොට මේ ගත වෙන්නේ ඕගොල්ලන්ගේ 3 වෙනි සතියේ. එතකොට 3 වෙනි සතියේ ඕගොල්ලෝ මේ හදන්නේ දෙවනි පේපර් එක. එතකොට ලබන සතියේ ඕගොල්ලන්ට මේ වගේ තව එකක් හම්බ වෙනවා. එතකොට අපේ දැන් වර්ගඵලයේ පරිමාව කියන පාඩම අවසానයි. දෙවනි පාඩම තියෙද්දි අපි පටන් ගන්නවා 3 වෙනි පාඩම සහ 7 වෙනි පාඩම එකපාර පටන් ගන්නවා. 3 වෙනි පාඩම පයිතගොරස් සම්බන්ධය, 7 වෙනි පාඩම ත්‍රිකෝණමිතිය. එතකොට ওই පාඩම් දෙක හදන්න හේතුව තමයි මේකේ සමහර ගණන් තියෙනවා පයිතගොරස් සම්බන්ධය සහ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා හදන ඒවා. ඒකින්ද වර්ගඵලයේ පරිමිතියත් එක්කලා වර්ගඵලයේ පරිමාවත් එක්කලා මේ පාඩම් දෙකත් අපි ඉවර කරලා දානවා. එහෙනම් ලබන සතිය හම්බෙමු. වැඩ ටික ওই විදිහටම කරගෙන යන්න. SFT වලට ඒකක් දාන්න පුළුවන්.